අතඤ්ඤෝ කදවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ ලෝකේ කෙලෙහිගුණ දන්න මිනිස්සු හරිය දුර්ලභයි. ඒක නම් ඇත්තද? අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ නැහැ. කාර්ය කෙරවෙනතුරු කාගේ රැවටිල්ල කියලා කියන්නේ. ඔය අපේ ජන කවිය මේවා හොඳට පත්තියන් වෙච්ච මිනිස්සුන්ගේ කටවල් වලින් කියවෙච්චා. බුදුහාමුදුරුවෝ එදා එහෙම කිව්වෙත් එදත් එහෙම ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. මේක හෙට මීට වඩා වැඩි වෙනවා. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හොඳයි. වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හොඳයි. අවශ්‍යතාවයේ අනුව තමයි මිනිස්සයා හොඳ නරක තීරණය කරන්නේ. අපි අපේ හොඳම යාළුවා අතින් වැරද්දක් වුණාම ඒක වැරද්දක් විදිහට දකිනවා. සේකනේ මගේ එකා කියලා කියන්නේ. මගේ එකා කියලා මේක ෂේප් හදාගමු කියලා මේක ෂේප් කරලා ගන්න. මම හරියට නම් කියනවා සමහරක් වෙලාවට පැහැදිලිව